ස්ත්‍රී ජීවිතයේ යම් පිරිසුදු බවක් ඇද්ද? පවිත්‍ර භාවයක් ඇද්ද? ඒ වෙන්දේසි කරන්නේ කාමය නිසා. මේක කියනකොට තරුණ පුතෙක් මගෙන් ඇවිල්ලා ඇහුවා, ස්වාමීනි මට ප්‍රශ්නයක් තියෙනවා. මං ඇහුවා මොකක්ද කියලා. ස්වාමීනි මං තවම ගෑනු ළමෙක් එක්ක යාළු වෙලා නැහැ. එතකොට මං ඒක මගේ ජීවිතේට බාධාවක් නෙවෙයි නේද? ඊට පස්සේ කෝ පුතේ අම්මම කිව්වා විවාහ වෙනකල් කිසිම සම්බන්ධයක් පවත්වපු නැති හොඳ පිරිමි පුතෙක් ඉන්නොත් හිටියා කිව්වොත් ඒක ආශ්චර්ය කාරණයක්. උඹගේ කල වයස එනකොට උඹගේ කල වයස එනකොට ගෙවල් වලින් අදාළ කෙනෙක් උඹට ගෙනත් දෙයි. පුතේ මේ ලෝකේ යම් ධර්මයක් තියෙනවා. ධාතු එකතු වෙනවා. හොඳට එකතු වෙනවා. නරකට එකතු වෙනවා. උඹ ඉගෙන ගන්න ගමන් පවිත්‍රව ජීවිතය තියාගෙන හිටියොත් උඹ වගේම පවිත්‍රව ජීවිතය තියාගෙන ඉන්න කෙල්ලෙක් උඹට හම්බ වෙනවා. ඒක කර්මයෙන් කරන්න. යම් දවසක උඹට ගැටලුවක් කරදරයක් කංකටොල්ලක් එනකොට සෑයක් බෝධියක් වැඳලා පහනක් දැල්වලා මං විවාහ වෙනකල් මගේ ජීවිතේ කෙලසගත්තේ නෑ. මම මගේ හිත පවිත්‍රව රැගෙන ආවා. මව්පියන් විසින් කරලා දුන්න විවාහයේ මං යෙදී වාසය කරන්නේ. ඒක සත්‍යයක් සත්‍යානුභවයෙන් මේ උවදුරු දුරු වේවා කියනකොට මුළු තවතිසාවම හෙල්ලෙනවා. ඒ සත්‍ය බලයට මං කිව්වා උඹ පුළුවන් නම් රැකියන්නේ. උඹ පුළුවන් නම් රැකියන්නේ. එච්චරටම ලෝකයේ වෙනස් වෙලා විවාහ වෙනකල් පවිත්‍රව ඉන්න එක මව්පියන් විසින් හොයලා සුදුසු කෙනෙක් දෙන එක ඒ ලෝක ධර්මතා. ඉතින් ඒ නිසා මේ කාමේ පෙළකයි ඉන්නවා. ඉතින් එහෙම කාමේ මැඬ ඉන්න චරිත තියෙනවා. නරක හිත් එන්න පුළුවන්. සුපිරි චරිත අඩුයි. නෑම කියන්නේ ඉන්නවා. අතිශයින් අඩුයි. ඒ නිසා සියලු බොහෝ සමස්තයකට අඩුපාඩුකම් දෝෂ තියෙනවා. ඒ නිසා ඒ වගේ හිත්වල ඒ ඇති වෙන අකුසල් සිතෙන් කයෙන් වචනෙන් විච්ච වැරදිවලට ගරහා කුසල් වඩන්න ඕන.